ඉතින් අපිට එන්න පුළුවන් නිගමනය ඊටාම පැහැදිලි. එක හැකින් ලෝකයේ දකිනකොට අපිට පේන විදිහත් ඇස් දෙකෙන්ම ලෝකයේ දකිනකොට පේන විදිහත් අතර බරපතල වෙනසක් තියෙනවා. නැත්තම් ඒ පින්තූරය අනුව ඔබ නිගමනයකට එනවා මේක පැතලි නැහැ ගෝලාකාරයි කියන එක. එතකොට මට ප්‍රශ්නයක් අහන්න පුළුවන් නේ. ඔයා ගිහිල්ලා තියනවාද? ඔයාගේ ඇස් දෙකෙන් දැක්කද? අපි එකිනෙකාගේ සංජානනයේ අනුව එක එක්කෙනා එන නිගමන පිළිබඳව විස්තර කරන්න පුළුවන්. හොඳම විදිය තමයි ඔය කතන්දරේ. ඉතාමත් ගැඹුරු දේවල් ඉතාමත් සරලව දකින්නට මන්දාකිණිය වැඩසටහන් මාලාවට ඔබ සියලු දෙනා ආදරයෙන් පිළිගන්නවා. දැන් අපි කතා කරන්නේ මේ අනුන්ගේ දැනුම තමන්ගේ දැනුම බවට පත් කර ගැනීමේ ක්‍රියාවලියේදී විශ්වාසය කියන සාධකේ කොච්චර වැදගත් වෙනවද කියලා මම උදාහරණ කීපයක් ගන්නම්. අපිට ගන්න තියෙන හොඳම උදාහරණය තමයි අතීතයේ මෙසොපොතේමියානු ශිෂ්ටාචාරයේ හිටපු බැබිලෝනියානු රජුරවන්ට ඉරදීයෝ ඇවිල්ලා නීති පද්ධතිය පොතක ලියලා රජ්ජුරුවන්ට ලබා දුන්නා කියන මෙන්න මේ කැටයම ඔබට බලා ගන්න පුළුවන්. දැන් ඔය ස්ක්‍රීන් එකේ පෙන්නන්නේ ඔන්න ඒ කියන කැටයමේ පින්තූරයක්. එතකොට දැන් මෙතනදී කියන්නේ ඒ රජතුමාට නීති පද්ධතිය දුන්නේ ඉරදෙයියෝ කියලා. ඉරදෙයියෝ දැන් පේනවානේ ඇඳුමක් ඇඳගෙන ඇවිල්ලා මිනිස්සෙක් වගේ පේන විදිහට ඇවිල්ලා තමයි දෙන්නේ. එතකොට අපිට දැන් ඒ කාලේ හිටපු මිනිස්සු මේක විශ්වාස කරා. එතකොට මේ රජතුමාව රජ කෙනෙක් බවට පත් කිරීමේදී අපේ පාලකයා බවට පත් කිරීමේදී ඉරදෙයියෝ තමයි ඒක කරේ. එතකොට තර්ක කරන්න බෑනේ ඒක ගැන. අපිට ප්‍රශ්න කරන්න බෑනේ. ඒ කාලේ හිටපු එතකොට පුරවැසියට ඔන්න දැන් විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් එනවා. ඒ රජ පරම්පරාව එතකොට පවත්වාගෙන යන්න ඉරදෙයියෝ තමයි ඒගොල්ලන්ට අවසර දීලා තින්නේ. දැන් ඒ විදිහට අද කාලේ අපි ප්‍රතික්ෂේප කරන දෙයක් ඒක. අපි පිළිගන්න දේවලුත් තියෙනවා ප්‍රතික්ෂේප කරන දේවලුත් තියෙනවා. එතකොට අපි පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම බොහෝ විට අපිට ඒ පණිවිඩය දෙන පුද්ගලයා ගැන අපේ තුළ තියෙන විශ්වාසය මතත් පදනම් වෙනවා. අපිට උදාහරණ ගොඩක් ගන්න පුළුවන්. දැන් මේ වගේ දේවල් අපි පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිද්ධ වෙන්නේ ওই විශ්වාසය කියන කාරණේ උඩ කියන එක. තව උදාහරණයක් තමයි ඉස්ලාම් ආගමේ කියවෙන විදිහට අල්ලා දෙවියන් වහන්සේ වරින් වර නබිතුමාට පෙනී සිටිමින් පණිවිඩ දුන්නා කියන එක. ඒ පණිවිඩනේ දැන් ඔය ප්‍රධානවම මේ ඒකොළොන්ගේ ආගමික ග්‍රන්ථය වන කුරානයේ ලියවිලා තියෙන්නේ සහ තවත් ග්‍රන්ථවලක් ලියවිලා තියෙනවා. එතකොට අපිට තව ගන්න පුළුවන් උදාහරණයක් තමයි දැන් සිද්ධාර්ථ තාපසයා බුද්ධත්වයට පත් වුණා කියන එක. දැන් ඉතිහාසයේ යම් තැනක සඳහන් වෙලා තියෙනවා. හරි. එතකොට අපි ඒ සමහර දේවල් අපේ කැමැත්ත අනුව අපි විශ්වාස කරනවා. සමහර දේවල් විශ්වාස කරනවා කියන්නේ සත්‍ය ලෙස ගන්නවා. අපි අපිට කියන පුද්ගලයා අනුව ඒ පුද්ගලයා ගැන තියෙන නැත්නම් ඒක සඳහන් වෙලා තියෙන ග්‍රන්ථය ගැන තියෙන විශ්වාසය අනුව සමහර අය ප්‍රතික්ෂේප කරන. එකම කාරණේ පිළිගන්න අයත් ඉන්නවා ප්‍රතික්ෂේප කරන අයත් ඉන්නවා. ඉතින් තව උදාහරණයක් ගත්තොත් මම කියනවා මම අයිස්ක්‍රීම් පෙට්ටියක් ගෙනල්ලා බොක්ස් එකක් ගෙනල්ලා මම චොකලට් අයිස්ක්‍රීම් එකක් කාලා කියනවා මේක හරි රසයි කියලා. එතකොට මමයි කාලා තින්නේ අනිත් අය කාලා නැහැ. එතකොට ඒකොල්ලෝ මම කියන දේ අහලා චොකලට් අයිස්ක්‍රීම් රසයි කියන නිගමනයට එනවා නම් ඒ කියන්නේ මං කියන දේ ඒකොල්ලෝ විශ්වාස කරා කියන එක. ඉතින් සමහරට ඒ කෙනෙක් අයිස්ක්‍රීම් එක කාලා බැලුවම මේ එයා ඒ රසට අකමැති වෙන්නත් පුළුවන්. ඔය විශ්වාසය කියන කාරණේ සම්බන්ධ වෙන වැදගත් උදාහරණ කීපයක් මම කිව්වේ. තවත් උදාහරණයක් අපිට ගන්න පුළුවන්. ඉතින් මේ මෑත කාලේ අපේ රටේ සාකච්ඡා වුණු තව වැදගත් කාරණයක් තමයි මේ සමහර අය කියන සිද්ධාර්ථ කුමාරයා ඉපදුනේ ලංකාවේ කියලා. එතකොට ඒ කියන පුද්ගලයා අනුව අපි ඒක විශ්වාසයට ගන්නවද? ඒ කියන පුද්ගලයා අපිට අවශ්‍ය තරම් සාධක ඉදිරිපත් කරනවද? එතකොට අපි මොන පදනම අනුව විශ්වාස කරනවද? එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කරනවද කියන කාරණේ එනවා. කිව්ව පළියටම අපි විශ්වාස කරනවද? ඕවා අනුන්ගේ දැනුම තමන්ගේ දැනුමට බවට පත් කර ගැනීමේ ක්‍රියාවලියේදී මතුවන ගැටලු. නමුත් දැන් මම මෙහෙම දෙයක් කිව්වොත් මම ඔබෙන් අහනවා මේ ලෝකයේ පැතලිද රවුන්ඩ්ද කියලා. නැත්තම් මම ප්‍රකාශයක් කරනවා නෑ මේ ලෝකේ පැතලී කියලා.
මේ ලෝකයේ පැතලී කියලා මම ප්‍රකාශයක් කරාම ඔබ කොහොමද ඒකට එරෙහි වෙන්නේ? මම දන්නවා ඔබ විශ්වාස කරන්නේ නැහැ. ඊටාම් සුළු පිටසක් ලෝකේ තාම ඉන්නවා මේක පැතලී කියලා හිතාගෙන ඉන්න අය. දැන් ඔබ මට කියනවා නෑ මේක පැතලී නෑ මේක රවුම් කියලා. එතකොට දැන් මට ඔබෙන් අහන්න පුළුවන් කොහොමද ඔබ ඒක දැනගත්තේ? මේ ලෝකේ රවුම් කියන එක ඔබ දැකලා තියෙනවද කියන ප්‍රශ්නය. ඔකට ඔබට මට දෙන්න පුළුවන් උත්තරයක් තමයි දැන් මේ අපේ ග්‍රහලෝකෙන් එළියට ඒ කියන්නේ අපි වායුගෝලයෙන් එළියට ගියපු අභ්‍යවකාශයට ගියපු විද්‍යාඥයෝ ගගනගාමීන් ඒකොල්ලෝ අරගෙන තියෙන පින්තූර පෙන්වන්න පුළුවන්. පෘථිවිය සම්බන්ධව බැලුවම පේනවා මේක බොහෝ ගෝලාකාර වස්තුවක් කියන එක. රයිට්. එතකොට දැන් ඔබ මට ওই පින්තූරේ පෙන්නනවා. නැත්තම් ඒ පින්තූරය අනුව ඔබ නිගමනයකට එනවා මේක පැතලි නැහැ, පෘථිවිය පැතලි නැහැ, ගෝලාකාරයි කියන එක. එතකොට මට ප්‍රශ්නයක් අහන්න පුළුවන් නේ. ඔයා ගිහිල්ලා තියනවාද? ඔයාගේ S දෙකෙන් දැක්කද? එතකොට බරපතල ප්‍රශ්නයක් ඒක. ඔයා මේක රවුම් කියලා මේ පින්තූරේ පෙන්නලා හරි මට කියන්නේ ඔයාගේ S දෙකෙන් දැකලා තියනවාද කියන එක. දැන් එතකොට අපිට එන ප්‍රශ්නේ තමයි අපිට කවුරු හරි කෙනෙක් පෙන්වන පින්තූරයක් උඩනේ අපි මේක මේ නිගමනයට ඇවිල්ලා තියෙන මේක පැතලි නෑ කියලා. අන්න එතකොට ඒ අපිට පෙන්වන පින්තූරේ ඒ පෙන්වන ඒක පින්තූරේ ගත්ත විද්‍යාඥයා හෝ විද්‍යාව හෝ අභ්‍යවකාශ විද්‍යාව NASA එකේ තියෙන පින්තූර NASA ආයතනයේ හරි අපි විශ්වාස කරනවද නැද්ද? ඔන්න ඔය කාරණේනේ. ඉතින් අපි බොහෝ දෙනෙක් ඇත්ත වශයෙන්ම විශ්වාස කරනවා. දැන් මේ ලෝකෙ පැතලී කියලා මම හිතන්නෙත් නැහැනේ. මං කියන්නේ මට ඔබට කියන්න ඕන කාරණේ තමයි මේ ලෝකේ පැතලී නැහැ. මේක ගෝලාකාරයි හෝ ආසන්න වශයෙන් ගෝලාකාරයි කියන නිගමනයට අපි එන්නේ අපේ අත්දැකීමක් අනුව නෙමෙයි. තව කෙනෙක් ඒ ගැන නිරීක්ෂණය කරලා පෙන්වන පින්තූරයක් හෝ දීපු විස්තරයක් අනුව තමයි අපි නිගමනයට එන්නේ. ඒකට විශ්වාසය කියන එක ඊටාම වැදගත් සාධකයක් වෙනවා. එතනදී අපි ගිහිල්ලා නැහැ අභ්‍යවකාශයට. හරි. දැන් ඔන්න අපි ආපහු අපේ සාකච්ඡාව චුට්ට අපි වඩාත් සංකීර්ණ ගැඹුරු තැන් වලට ගෙනියන්නයි හදන්නේ. දැන් මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒතර දැන් බොහෝ විට අපි දැන් කියනවානේ අපි දැන් කතා කරන්නේ අපේ සංජානනයෙන් ගන්න පණිවිඩ සංඥාවල් perception එක අපේ සත්‍ය අසත්‍යභාවය හෝ අපි පිළිගැනීම නොපිළිගැනීම හෝ කිසියම් කනුන් කරන ප්‍රකාශයක් සත්‍ය අසත්‍යභාවය නිගමනය කිරීම පිළිගැනීම නොපිළිගැනීම කියන කාරණේ බොහෝ විට අපේ සංජානනයෙන් ගන්න සංඥා අනුව තීරණය වෙනවා කියලා. දැන් උදාහරණයක් විදිහට කලින් උදාහරණයටම එන්න පුළුවන්. දැන් අපි අභ්‍යවකාශයට ගිහලා නැති වුණාට අභ්‍යවකාශයට ගිහිල්ලා තියෙන කෙනෙක් පෙන්වන පින්තූරය අපි විශ්වාස කරන්නේත් ඒ පින්තූරය අපේ ඇස් දෙකෙන් දකින්න නිසානේ. එතනදිත් මගේ සංජානනේ වැදගත් වෙනවා. එතකොට දැන් ඊළඟට එන ප්‍රශ්නයක් එනවා අපිට සංජානනය අපිට විශ්වාස කරන්න පුළුවන්ද කියන එක. එතකොට සංජානනය අපිට දේවල් දැනෙන හැටි අපේ ඉන්ද්‍රියන් වලට අහුවෙන හැටි අපිට ඒ පේන ආකාරයෙන්ම තමයි ඒ දේවල් තියෙන්නේ කියලා විශ්වාස කරන්න පුළුවන්ද? අපේ සංජානනය විශ්වාසදායකද කියන ප්‍රශ්නේ මතුවෙනවා. හරි. එතකොට සංජානනය හැම කෙනාටම දැනෙන්නේ එක විදියටද? හැම කෙනාම එකම දෙයක් සංජානනය කරන්නේ එකම ආකාරයටද? ඕක බරපතල ප්‍රශ්නයක්. ඒ කියන්නේ මට නිල් පාටට පේන දෙයක් තව කෙනෙක්ට රතු පාටට පේන්න බැරිද? මට සරල රේඛාවක් වගේ පේන දෙයක් තව කෙනෙක්ට වෘත්තාකාරව පේන්න බැරිද? මට නිශ්චලව තියනවා වගේ පේන දෙයක් තව කෙනෙක්ට ගමන් කරනවා වගේ පේන්න බැරිද? මට මහා ගඳයි ළඟින්වත් යන්න බෑ දුර්ගන්ධයක් වගේ පේන දෙයක් තව කෙනෙක්ට නෑ මේක මාර සුවඳයි මම එතනට යනවා කියලා එයාට සංඥාවක් ලැබෙන්න නිගමනයකට එන්න බැරිද? ඒ කියන්නේ සංඥාවල් අනුව එක එක්කෙනාට සංජානනයෙන් දැනෙන දේවල් පුද්ගලයා අනුව සත්වයා අනුව සහ වෙනත් සාධක අනුව වෙනස් වෙන්න බැරිද? මෙන්න මේ කියන බරපතල කාරණේ. බරපතල වුණාට මේව ඊටාම සරලව විස්තර කරගන්න පුළුවන්. ඔබ ඒ ගැන කලබල වෙන්න එපා. කොහොමත් ඊටාම වැදගත් බරපතල කාරණයක් අපි ඊළඟට සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ යටතේ අපි බොහෝ කරුණු සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. අපි සූදානම් කරන් ඉන්නවා. ඒ යටතේ පළවෙනි කාරණය තමයි සංජානනය පුද්ගලයාගෙන් පුද්ගලයාට සත්වයාගෙන් සත්වයාට වෙනස් වෙන්න බැරිද කියන එක. එකම දේ කීප දෙනෙක්ට වෙනස් ආකාරවලින් සංජානනය වෙන්න බැරිද කියන කාරණය.
ඔතනදි මේක නූතන භෞතික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාත්මක දැනුම් අනුවත් එක පැත්තකින් විස්තර කරන ගමන් අනිත් පැත්තෙන් මේවා ගැන සඳහන් වෙලා තියෙනවා නම් ආගම්වල එක බුද්ධාගමේ පමණයි ඔබට බලන්න පුළුවන් මහා සලායතන සූත්‍රය ඇතුළු සලායතන සූත්‍ර ඒවලත් මේවා විස්තර කරලා තියෙනවා යම් ආකාරයකින්. ඒ කියන්නේ අර බුද්ධ ධර්මය අනුව කියනවා නම් තනිවක් වචන කීපයකින් කියන්න පුළුවන්. නානායත්ත කායා නානායත්ත සංඥා ඒකායත්ත කායා නානායත්ත සංඥා ඔය විදිහට බුද්ධ ධර්මයේ බුදුහාමුදුරු දේශනා කළා තියෙන කාරණේ අපි ගත්තොත් ඔය මන් දැන් කියපු දෙයට බොහෝ සෙයින් සමානයි. ඒ කියන්නේ විවිධ පුද්ගලයන්ට විවිධ සත්වයන්ට මේ එකම කාරණේ විවිධ ආකාරවලින් දැනෙන්න බැරිද කියන එක. සංජානනය වෙන්න බැරිද කියන එක. දැන් අපි උදාහරණ කීපයක් ගනිමු. ඉස්සල්ලත් ගත්ත උදාහරණය තමයි සතෙක් මැරිලා බල්ලෙක් හරි මීයෙක් හරි මැරිලා පාරයිනේ සතියක් විතර තිස්සේ අපේ භාෂාවෙන් කියනවා නම් කුණු වෙලා ඉන්නවා. එතකොට මිනිස්සෙක් ඔක ළඟින් ගියොත් උදේට රස්සාවට යන අර ලස්සනට ඇඳ පැළඳගෙන උතනින් යන අපි හිතමු ගෑනු ළමයෙක් කියලා ඔය මලකුණ ළඟින් යනකොට මොකද කරන්නේ? පුළුවන් තරම් අහක බලාගෙන නහය වහගෙන අනේ මේක මහ ගදයි දුර්ගන්ධයක් කියලා හිතාගෙන එතනින් පුළුවන් තරම් ඉක්මනින් ඉවත් වෙනවා. එතකොට එයාගෙන් ඇහුවොත් එතන දැනුණු දේ විස්තර කරන්න කියලා ඊටාම අප්‍රසන්න අත්දැකීමක් විදිහට තමයි විස්තර කරන්නේ. ඒ ගැන සැකයක් නැහැනේ. නමුත් අපි හිතමු ඔතන මැසියෙක් ගියා කියලා. අර උදේ පාන්දර රැකියාවට යන ගෑනු ළමයා වෙනුවට මැසියෙක් ගියා නම් හපෝ මේක මහ ගඳයි මට මේ පැත්තවත් ඉන්න බෑ කියලා හිතාගෙන අහක බලාගෙන වෙන කොහේ හරි යනවාද? ඒ ගන්ධය දැනුනම ඒක ආපු පැත්ත හොයාගෙන ගිහිල්ලා එතන වාලා එතනම ජීවත් වෙන එකද වෙන්නේ. එතකොට මැස්සිගෙන් ඇහුවොත් මේක දුර්ගන්ධයක්ද කියලා මොකද්ද ලැබෙන පිළිතුර? උගේ සංඥානනය අනුව ඒක උට ඒ සතාට ඊටාම ප්‍රියජනක ගන්ධයක්. ඉතින් ඔන්න බලන්න අපේ ඉන්ද්‍රිය පද්ධතිය අනුව අපේ සංජානනය වෙනස් වෙන හැටි. දැන් ඔය මේ අපි සත්වයාගෙන් සත්වයාට ලැබිලා තියෙන ඉන්ද්‍රිය පද්ධතිය අනුව සහ සත්වයාගෙන් සත්වයාගේ ස්වභාවය අනුව ශරීරයේ ස්වභාවය අනුව සංජානනය වෙනස් වෙන හැටි විස්තර කරන්න පුළුවන් ලස්සන කතාන්දරයක් තියෙනවා. මම මේ පොඩි කාලේ ආපු කතාන්දරයක් ඔබත් අහලා ඇති බොහෝ විට. මම ඒක පොඩ්ඩක් මතක් කරන්නම්. මේක ඇවිල්ලා හරක් පැටියගේ කතාව. හරක් පැටියා ටිකක් දඟකාරයි. තාම පොඩි. හැමතැනම දුවන පයින්නවා. එයාගේ අම්මා පොඩ්ඩක් එහාට මෙහාට යනකන් ඉඳලා හරක් පැටිය දුවගෙන යනවා සෙල්ලමට තනකොළ භූමිය දිගේ දුවගෙන ගිහිල්ලා එනවා ගඟයිනට. ගඟයිනට ඇවිල්ලා හරක් පැටියා වටපිට බලලා දැන් ගඟෙන් එහා පැත්තේ පේනවා තව ඊට වඩා මීට වඩා ලස්සන තෘණ භූමියක් තියෙනවා, මල් පිපිලා තියෙනවා, මීට වඩා ලස්සන පළාතක් තියෙනවා ගඟෙන් එහා පැත්තේ. දැන් හරක් පැටියට ඕනේ ගඟෙන් එතර වෙලා එහා පැත්තට ගිහිල්ලා මේ ලස්සනත් විඳින්න මේ සරුසාර තනකොළ කාලා බලන්න. ඉතින් එහෙම හිතාගෙන හරක් පැටිය ගඟට අඩිය තියෙනවා. අඩිය තියෙනකොටම හරක් පැටියට ඇහෙනවා මේ ගඟට නැමිච්ච අඹ ගහක අත්තක් උඩ ඉඳගෙන කෑ ගහනවා ලේනෙක්. කෑ ගහලා ලේන මොනවද කියන්නේ හරක් පැටියට? හා බහින්න එපා ඔය ගම් වතුරට. ඕක ඊටාම ගැඹුරුයි. ඕක මහා ගැඹුරුයි. ඊයේත් අපේ එක්කෙනෙක් ඕකට වැටිලා ගිලිලා මැරුණා. ඕකට නම් බහින්න එපා. ඔයාට ආපහු මේ පණ පිටින් ගෙදර යන්න වෙන්නේ නැහැ කියලා. දැන් හරක් පැටියා මේ ලේනගේ අනුතුරු වැඟවීම අහලා අවවාදය අහලා අදියක් පස්සට ගන්නවා. හැබැයි එතකොටම එහා පැත්තේ ඉන්නවා තනකොළ කකා අස්සෙක් ගම් ඉවුරේ. ඒ අස්සයා කියනවා ඔය ලේන කියන්නේ බොරු. මේකක ගැඹුරු නෑ. මම ඊයේ ගියා මේක හරහා එහා පැත්තට. ඔය කියන ලේන කියන විශ්වාස කරන්න එපා කියලා. දැන් ඔන්න හරක් පැටියා වික්ෂිප්ත භාවයට පත් වුණා. ලේනා කියනවා එකක් ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් කියනවා අස්සයා. දැන් මම පිළිගන්නේ කාගේ කතන්දරේද? එතකොට තීරණයක් ගන්න බැරි තැන හරක් පැටියා ආපහු හැල්ල දුවගෙන ගියා අම්මා ළඟට. අම්මා ළඟට ගිහිල්ලා කියනවා අම්මේ මම ගඟෙන් එතර වෙන්න ගියාම
ලේනා කියනවා මේ ගඟ මහා ගැඹුරුයි. ඒකොළොන්ගේ එක්කෙනෙක් ඊත් වැටලා මැරුණා කියලා. නමුත් එහා පැත්තේ ඉන්න අස්සයා කියනවා අපෝක ගැඹුරු නෑ මම අදත් ඕකෙන් එහා පැත්තට ගිහලා මෙහා පැත්තට ආවනේ කියලා. දැන් එතකොට මේ ලේනද බොරු කියන්නේ අස්සයාද බොරු කියන්නේ? හරක් පැටියාගේ අම්මගේ උත්තරේ මොකද උනේ? නෑ පුතේ. ලේනා බොරු කිව්වෙත් නෑ. අස්සයා බොරු කිව්වෙත් නෑ. ලේනගේ ශරීරයේ ප්‍රමාණය හැටියට ඌට මේක මහා ගැඹුරු වතුරක්. අස්සයා ඔයාටත් වැඩිය ලොකුයිනේ. අස්සයාගේ හැටියට අස්සයට මේක ගැඹුරු නැති වැඩිය දිය පාරක් නැති ගංගාවක්. එතකොට මේ ලේන් පැටිය අහනවා අම්මගෙන් එහෙනම් අම්මේ මං කවුරු කියන දේද පිළිගන්නේ? අම්මා කියනවා හොඳ උත්තරයක් හරක් පැටියට මේ මම පුංචි කාලේ අහලා තියෙන කතාවක් ඔබට කියන්නේ හොඳේ. අම්මා කියනවා හරක් පැටියට ඔයා එයා කියන දේත් අහන්න මෙයා කියන දේත් අහන්න ඔයාට ගැලපෙන විදිහට ඔයාගේ ශරීර ප්‍රමාණය සහ අනිත් තොරතුරු අනුව ඔයා තීරණය කරන්න මේ ගඟෙන් එතර වෙන එක ඔයාට ගැඹුරුදු අනතුරුදායකද නැද්ද කියලා. ඕක තමයි මං හිතන්නේ ඔය අපි එක්කෙනෙක්නාගේ සංජානනය අනුව එක එක්කෙනා එන නිගමන පිළිබඳව අපිට මහා බරපතල දේවල් නැතිව වුණත් විස්තර කරන්න පුළුවන්. පහසුම හොඳම විදිය තමයි ඔය කතන්දරේ. එතකොට මම ඔබට තව මේ උදාහරණ කීපයක් දෙන්නම්. මේක එක පැත්තකින් මං කිව්වාගේ ඔබට ඕනනම් මහා සලායතන සූත්‍රය පෙරලලා සූත්‍රවල ඒ සූත්‍රවල තියෙන කරුණු බුද්ධාගම විස්තර කරන හැටි බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ පොඩි කාලේ නම් භෞතික ඉස්කෝලේ පන්තියේදී විද්‍යාවට ඉගෙන ගන්න දේවල් එහෙම නැත්නම් ඒලෙල් පන්තියට ආවම භෞතික විද්‍යාවට ඉගෙන ගත්ත දේවල් එක්ක තියලා තේරුම් ගන්නත් පුළුවන්. දැන් ඔබ උසස් පෙළ පන්තියේ භෞතික විද්‍යාව ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම දන්නවා වතුර ටැංකියක ඉන්න මාළුවෙක්ට සහ වතුර ටැංකියෙන් එළියේ ඉන්න මිනිස්සෙක්ට අර ගහක ඉන්න කුරුල්ලෙක් පේන උස දෙවිදියක් කියලා. අපවර්තනය කියන සංසිද්ධිය. එහෙම නැත්නම් ගහේ ඉන්න කුරුල්ලට සහ වතුර ටැංකියේම ඉන්න මාළුවෙක්ට වතුර ටැංකියේ පල්ලෙහා තියෙන ගල් කැටයක් පේන උස වෙනස් වෙනවා කියලා. එතකොට දැන් කාට පේන විදියද හරි? ඒක බරපතල ප්‍රශ්නයක්. දැන් මාළුවට පේන විදියද හරි මනුස්සයට පේන විදියද හරි. එහෙම නැත්නම් මනුස්සයට පේන විදියද හරි කුරුල්ලට පේන විදියද හරි. අපිට එහෙම නිගමනය දෙන්න බෑ. එයාට පේන විදියට එයා විස්තර කරනවා. ඒක එයාට අනුව හරි. නමුත් මොනවාද නිරපේක්ෂ වශයෙන් මෙන්න මේක තමයි ගැඹුර මේක තමයි උස කියලා අපිට නිගමනයක් දෙන්න බෑ. තව උදාහරණයක් ගන්න. දැන් අපි හිතමු දැන් ඔබ ওই ගෙදර දැන් ඔබ මේ වෙලාවේ මේ වැඩසටහන බලමින් ඉන්න අතරේ ඔබේ ළඟින් පැත්තකින් වාඩි වෙලා ඉන්න ඔබේ ගෙදර ඇති කරන බල්ලා. එතකොට වටපිටාවේ පරිසරයේ සිද්ධ වෙන දේවල් ඔබට දැනෙන විදියයි ඔබේ ළඟ ඉන්න බල්ලට ඔබේ ගෙදර ඇති කරන සුරතල් සුනකයාට දැනෙන විදිහයි දෙකම එකක්ද? උදාහරණයක් විදිහට ගන්ධය බලන්නකෝ. ඔබේ නහයට දැනෙන නොදැනෙන දේවල් සහ සුනකයාගේ නහයට දැනෙන නොදැනෙන දේවල් අතර බරපතල වෙනසක් තියෙනවා. ඔබ පාඩුවේ ඔබ මේ වැඩසටහන බලමින් ඉන්න අතරේ සමහරට ඔබේ බල්ලා ළඟ කකුල් දෙක ළඟ වාඩි වෙලා ඉන්න සුරතල් සත්වයා මෙහෙම වටපිට බල නහය කර ඉවල්ලන ඔබට දැනෙන්න පුළුවන්. ඔබට නොදැනුණු දෙයක් යට දැනලා සමහරට ඒක අනතුරක් වෙන්න පුළුවන්. සර්පෙක් ළඟ කැරකෙන වෙන්න පුළුවන්. හොරෙක්ගේ ළඟට ඇවිල්ලා වෙන්න පුළුවන්. ඔබේ නහයට ඒක දැනෙන්නේ නැහැ. නැත්තම් ඒ සතා මෙහෙම කන් දෙක හරව වටපිට බලන්න පුළුවන්. ඔබට කිසිම අනතුරක් දැඩිලා නැහැ. ඔබ බොහොම පාඩුවේ ඔබේ වැඩේ කරමින් ඉන්නවා. නමුත් සතාගේ කන් දෙකට දැනෙනවා මොකක් හරි අනතුරුදායක දෙයක් සිද්ධ වෙමින් තියෙනවා කියලා. එතකොට ඔබේ කකුල් දෙක ළඟ වාඩිලා හිටියත් ඒ සතාට දැනෙන ලෝකයයි ඔබට දැනෙන ලෝකයයි මම ලෝකය කියලා අදහස් කරන්නේ තමන්ගේ බාහිර පරිසරය දැනෙන ලෝකයයි ඒ දෙක සංජානනය වෙන ලෝකය එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස්. නැත්තම් මම ඔබට තව උදාහරණයක් ගන්න. වතුර ටිකක් බීලා මෙමුකෝ.
දැන් ඔබට පේනවා මගේ අතේ තියෙන මේකට විදුරු කියන්න බෑ, මේක ප්ලාස්ටික් භාජනයක්. මේකේ පින්තූර තියෙනවා. පින්තූර තියෙනවා. මේක මං ඔබට පෙන්නලා ඇහුවොත් ඔබට මේක පේන පාට මොනවද කියලා. මේ විදුරුවේ. අපිට බැලුවම කියන්න පුළුවන් මේකේ රතු පාට තියෙනවා, කොළ පාට තියෙනවා, නිල් පාට තියෙනවා, කහ පාට තියෙනවා. මේ පැත්තෙන් බැලුවොත් තැඹිලි පාට පේනවා, සුදු පාට පේනවා. බොහෝ වර්ණ තියෙනවා. දැන් ඔබ මේක දකින්නේ වර්ණ ගොඩකින් යුක්ත වස්තුවක් විදියට. දැන් අර අපි දැන් කතා කරපු ඔබේ දෙපා ළඟ මේ වෙලාවේ වාඩි වෙලා ඉන්න බල්ලට මේක පෙන්නලා ඌට විස්තර කරන්න කිව්වොත් මේකේ තියෙන පාට මොනවද කියලා ඌට කතා කරන්න පුළුවන් නම් ඔබ දන්නවද ඌට ඔය කියන පාට එහෙම පේන්නේ නැහැ. විද්‍යාඥයෝ කියන විදිහට එක්කෝ ඌට කළු සුදු ලෝකයක් පේන්නේ, නැත්නම් ඒක අලු වර්ණයට හුරු කොහොමත් අපි දකින මේ විවිධ නානා ප්‍රකාර වර්ණයන්ගෙන් යුත් භාජනයක් නෙමෙයි ඌට පේන්නේ. තනි වර්ණයක හෝ දෙකක මිශ්‍රණයක් විදිහට තමයි පේන්නේ. එතකොට දැන් ප්‍රශ්නයක් එනවා. මේක ඊටාම සරල නමුත් බරපතල ප්‍රශ්නයක්. මේකේ ඇත්ත ස්වභාවය මොකද්ද? මේක ඇත්ත පාට මොකද්ද කියන ප්‍රශ්නේ. එතකොට අපි බල්ලට කියනවාද මේ කතා කරන්න පුළුවන් නම් අනේ බල්ලු උඹට මේක කළු සුදුට පේන්නේ, උඹගේ ඇස් පේන්නෙත් නැහැ. ඔබ පොට්ටයිද මලංකෝ මේකේ කොච්චර පාට තියෙනවද කියලා බල්ලට අපි නින්දා අපහාස කරනවද? ඒ කියන්නේ බල්ලට පේන විදිය වැරදි, අපිට පේන විදිය හරි. එහෙම නිගමනයකට එන්න පුළුවන්ද? නැත්නම් තවත් කෙනෙක්ට මේක තවත් විදියකට පේන්න බැරිද? එතකොට වෙන ප්‍රශ්න අපිට මතුවෙන ප්‍රශ්නේ තමයි මේකේ ඇත්ත පාට මොකද්ද? ඇත්ත ස්වභාවය මොකද්ද කියන එක. මං හිතන්නේ ඒකට අපිට උත්තරයක් හොයන්න හරි අමාරුයි. ඊළඟට මම ඔබට තව ලස්සන මේ උදාහරණයක් දෙන්නම්. අපි පොඩි ප්‍රැක්ටිකල් එකක් කරලා බලමු. අපේ ඉන්ද්‍රිය පද්ධතිය අනුව අපිට ලැබෙන සංඥාව වෙනස් වෙන හැටි පැහැදිලි කරන්න පුළුවන් හොඳ උදාහරණයක්, හොඳ එක්ස්පෙරිමන්ට් එකක් අපි දැන් කරලා බලමු මේ දුවත් සම්බන්ධ කරගෙන. දැන් මේකයි මෙතන සිද්ධ වෙන්නේ. ඔබට පේනවා මේ ට්‍රයිපොඩ් එක උඩ තියලා තියෙන පොඩි රතු පාට ක්ලිප් එකක්. අපි මේ දුවගේ එක ඇහක් වහනවා. දැන් එයාට පේන්නේ එක ඇහයි. එයාට තියෙන්නේ අර අතන දුර ඉඳගෙන ඇවිල්ලා හිමීට මෙන්න මේ ක්ලිප් එකට පොඩි අපි කියන්නේ කැරම් ෂොට් එකක් ගහන්න. ඔබ මතක තියාගන්න ඕන මේ වෙලාවේ එයාගේ එක ඇහක් විතරයි පේන්නේ කියලා. අපි බලමු මොකද වෙන්නේ කියලා. දැක්ක නේද? ක්ලිප් එකට වැදුනේ නැහැ. දැන් අපි ආපහු බලමු. අපි මෙයාගේ S2ම දැන් පේන්න ආරිමු. අපි වහපු ආවරණය අයින් කරලා S2ම පේන්න ඇරලා අපි දැන් මේ දුවට කියමු ආපහු සැරයක් කලින් වගේම එතන ඉඳගෙනම ඇවිල්ලා මේ ක්ලිප් එකට අර කිව්වා වගේ පොඩි කැරම් ෂොට් එකක් ගහන්න කියලා. දැන් බලන්නකො මොකද වෙන්නේ කියලා. ඒ පාර හරියටම වැදුනා. මේක පොඩි එහෙම විද්‍යාවක්වත් දෙයක් නෙමෙයි. ඔබටත් ඔබේ ගෙදර ඉඳගෙන කරලා බලන්න පුළුවන් පොඩි පරීක්ෂණයක්. කරලා බලන්න. ඔබම කරලා බලන්න. එතකොට මෙතනින් අපිට ගන්න පුළුවන් නිගමනය මොකද්ද? එක හැක් වහලා තියදී කියන්නේ එක හැකින් බලනකොට ඒ දුවට බැරි වුණා මේ හරියට මේ තැනට පාර ගහන්න. S2ම ඇරලා තිබ්බම ඇවිල්ලා ටක්කෙටම පාරක් එල්ල කරා. ඒ කියන්නේ එක හැක් විතරක් පෙනෙද්දී එයා මේක දකින විදිහයි S2ම පේනකොට දකින විදිහයි අතර කිසියම් වෙනසක් තියෙනවා. ඔක අර විස්තර කරනවා නම් මෙහෙම එක හැකින් අපි බලනකොට අපිට ගැඹුර පේන්නේ නැහැ. නැත්තම් ගැඹුරු පෙනීමේ වෙනසක් තියෙනවා. එතකොට S2කින් දකිනකොට අපි නියමිත පරිදි ගැඹුර දකින්නේ. ඉතින් අපිට එන්න පුළුවන් නිගමනය ඊටාම පැහැදිලි. එක හැකින් ලෝකය දකිනකොට අපිට පේන විදිහත් S2කින්ම ලෝකය දකිනකොට පේන විදිහත් අතර බරපතල වෙනසක් තියෙනවා. එතකොට දැන් අපිට අහන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා.
මේ දෙකෙන් කොයි එකද හරි? මේ දෙකෙන් කොයි එකද නිවැරදි? එක ඇහැක් විතරක් පේන කෙනා ලෝකේ දකින විදියද නිවැරදි? ඇස් දෙකම පේන කෙනා ලෝකේ දකින විදියද නිවැරදි? එයා වැරදි, මෙයා හරි. එහෙම අපිට නිගමනයකට එන්න පුළුවන්ද? දැන් ඔබ හිතුවොත් ඇස් දෙකක් පේන නිසා අපිට පේන විදිය තමයි හරි කියලා මම ඔබෙන් ඊටාම සරල ප්‍රශ්නයක් අහනවා. අපි අතරින් තව කාට හරි නැත්තම් මනුස්ස වර්ගයාට අතීතේ ඉඳන්ම තව ඇහැක් තිබුණා නම් ඇස් තුනක් තිබුණා නම් අර විෂ්ණු දෙවියන්ට වගේ මැද තව ඇහැක් තිබුණා නම් එතකොට අපිට මේ ලෝකේ කොහොම පෙනෙයිද? එතකොට දැන් මේ අපි ඇස් දෙකෙන් දකින ලෝකේ නෙමෙයි තව ඇහැක් තිබුණා නම් අපිට පේන්නේ. ඔට පැහැදිලි නේද කාරණේ? එතකොට අපිට එක ඇහැක් තියනවද දෙකක් තියනවද තුනක් තියනවද? ඔය මැස්සට නම් ඇස් ගොඩක් තියනවා කියනවනේ. එතකොට ඇස් වැඩි ප්‍රමාණයක් තියනවද කියන එක අනුව අපි ඇස් දෙකේ ඇස් වලින් ලෝකේ දකින ආකාරය වෙනස් වෙනවා. සියල්ල ගැඹුරින් විනිවිද දකින්නට මේ මන්දාකිණි තුලින් තව දවසක් හමු වෙමු. ආයුබෝවන්.